මොකද කෑගන්නේ? මොකද කෑගන්නේ? කාදකට තියෙන්නේ. අනේ මේ මමත් ආදි දිග කබ්බෙලිකෝයි වගේ ඉන්න ගම මං කල්පනා කරේ උන්නේ මෙයා. මොකද? කන්ද දෙයක් නැති වුණානි. එන්න. අලනම් හැබැයි බහැලා. අද අල කැහැද්ද දැන්? දැන් කොහේ එකක්ද මං කිව්වේ අල බහැලා කියලා මම කිව්වේ. ඉතින් හරි උන්නේ ඒකත් ඇත්ත හැබැයි. මට කල්පනාවක් නැතුව ගියානි මං දැන් ওই මොටෙයෝ ටික යට කරලා කොහොමත් මාස 3ක් විතර ඇති අල බහැලා ඇති තව. ඔයා වේලාට රෙන්දදී බවුත් පදුරක් උදුරන්න තිබ්බාවද? මොනවා කියනේද මන් දන්නේ නැද? මොනවා කියනනේ කුසිය විදිවසේ තියෙන කිරියලනේ ඔයා කියන්නේ. මොන කිරියලයක් මොට්ටිය මං කිව්වේ? එහෙනම් මම මේ කිව්වේ මම දැන් කතා කරන්නේ මේ බජට් එක ගැන කතා කරන්නේ. මට ඒක බලන්න බැරි වුණා. මම මේ විචාර එකක් බැලුවා. ඔයා විතර නේ මම දැක්ක පාර දිගේ. අර මේක බලනවා. නෑ මැච් ගන්නම් කට උඩ බලාගෙන 100ක් අර පාරේ දාපු ටෙලිවිෂන් වල. අනේ එක වයසක මිනිස්සෙක් විතර පාරයිනේ බලාගෙන ඉන්න ටීවී එකේදී. අනේ මොකද මිනිස්සෙක් කවුද යාගේ නම මේ මර ටෙලිවිෂන්. ෆිල්ම් සෙට් එකේ. මොකද සෙට් එක? කරන්නේ මම දන්නේ නැහැ. මොකද සෙට් එක? දන්නේ නැද්ද? මොකද? පාන වර්ග සේරම වැඩි කරලානේ. ඔව් ඉතින් මොකද වෙන්නේ? සස්ත්‍රින්ග්ස් જાති නේද? ඔය ඉතින් ඔය පොඩ්ඩක් වැඩි වුණාට කවන්නේ කොච්චරත් ඕන වෙන්නේ නේ ඕවා. මොනවා කියනේද මන් දන්නේ නැහැ. මං කියන්නේ බෝතල් වල දින පානයිනේ. ඉතින් බෝතල් වල නෙමෙයි දේව තියෙන්නේ මං කියපු ඒවා. ඔය එක පැණි බීවනේ. ඔය ඒවා නම් මොකද වැඩි වුණා? වතුර ටිකක් හරි සැන්ඩි කරගෙන ගන්න පුරවන්නේ. ඔව් ෂිප්. මෙයා මේ වෙන මොකක්ද කියන්නේ? මොකද හොඳ වැඩි ඔය වැඩි කරන්නමයි ඔය. මෙතන කරන දේවල් වැඩි කර 500කින් විතර වැඩි කර 1000කින් විතර වැඩි කරා මට විතරනේ වැඩි වෙන්නේ. ඔයාට වැඩි වෙන්නේ මටම තමයි වැඩි වෙන්නේ. මට වැඩක් තියෙන්නේ වැඩිම කරන්න ඕනේ. මොකද්ද? ඕවා. මන්නම් කියන්නේ. ඒක නෙවෙයි මේ මට තේරුණා මේ ඔක්කොම අප්සෙට්. ඒ ගෙදර වුනේ කොහමද යකා නගලා තියෙන්නේ මේ. මේ සේරටම හේතුව මන් දන්නවා. මොකද්ද? ඔය දන්නේ මොකද්ද? මට අවනි මාර ලියුමක්. මාර ලියුමක් ආවේ මොකද්ද? මේ බලන්න මෙන්න දැක්කද? කොහේ ඉසිකල්ලා මොනවද? සඩක් නෑ මොනවද තියෙන්නේ? ඉසිකල්ලාද මේ දැක්කද මේ අර කන්දේ දේවාල ගැන තියෙන ලියුම. ඔව්. මේ බලන්න මේ ලියුම ඇවිල්ලා. හරිද? 100 දෙනෙකුට මේක තැපැල් කරලා යවන්න ඕනේ. හරි 100 දෙනෙකුට තැපැල් කරලා යවපු කෙනෙකුට ඔය දන්නේ. ඔව්. යාට ස්වීප් එකක් ඇදිලා. හරිද? තව එක්කෙනෙකුට මැනිකක් කම්බු වෙලා. තව එක්කෙනෙක් ඔයාට කියන්න හරිද? යාට රතියන් දහසෙන් ඉඳලා තියෙනවා. ඔව්. යාට ටිකට් එකකුත් හම්බ වෙලා කොහෙන්ද ඇදිලා. අනේ. ඔන්න බලන්න දහස්කම කියන්නේ අන්න බලන්න ඕගොල්ලෝගේ ඒගොල්ලෝ මේ කොලේ මේ බලන්න මේ ඉවපු කොලේ බුලත් පිටක් කොටාගෙන ගියපු එක්කෙනෙක්ට ලේවමන ගිහිල්ලා මැරිලා. නෝන්. තව එකෙක් මේක පාරට වීසි කරලා. ඔව්. පහුවදා මියා ලොරි එකට යට. හරි. ඔන්න සෙල්ලම් නෑ පුතේ. හැබැයි ඒ කියන්නේ කොලේට කරන එක මිනිහට වෙනවද එහෙමද? එහෙමද මේ ඉතින් ඒ වුණාද මම බැලුවා මෙහෙම. රොකට් එකක් හදලා ගැහුවා. හරි. ඔයයි මානේ මේක බෑ. රොකට් එකක් හදලා ගැහුවද? ඔව්. අපි උඩින් ගියා. ඒක බලන්න. ඉතින් ඔයා මේකෙන් 50ක් යවන්නේ මම 50ක් යවන්නේ. ඒ මොකද මම 50ක් යවන්නේ? මට යාවේ. උනාද වාරත් හොඳයිනේ වාසියක් වෙන්නේ. මටත් ඕකක් ආවා. එදි මං අන්න විචිකල්ලන් පුච්චා. පුච්චා. අම්බෝ. මේ දැන් ගිහින් යම් වැස්සෙන්න මේ. කොහේ යදලා පූජාවත්තියක් කරගෙන. පළතුරු දමාගෙන. අයිද මොදේ නාලා පෙවිලා යමු. කොහෙද? සමාවයිදින්ද? කොහෙදානේ? කණි දේවතුන්නාන්සේ වැඩ ඉන්නේ. ඔව්. අනේ මේ සමයන් මං ඔක පිටිලා ඇති කුණු ගොත්ත දාලා ගිනි තිබ්බා. අනේ මේ කතා කරගෙන මිනිස්සු. සමාජයේ දේවතාවුන්සේලා සමාජයේ මේ නැදෙදුවා නැදෙන කල වැරදිට සමාජයෙන් දේවතාවුන්සේලා සිටිනාගේ සමාජ දෙන්න.
කවුරුනේ පිස්සුද වන්දන්නේ මේ මොකද මක්කුණා මග්ගුණාට කියන්නේ වාට කියන්නේ දැන් අපේ ගෙදර සිද්ධ වෙච්ච දේ කියන්නේ. ඔව් මොනවාද උනේ මේ ලියුම ආවා. ඔව් ඔල මම මේක පුංචි සිගාන කඩනකොටම මේ බලන්න මේ ඔයාලට මේ තම සන්නසාවද ආද? වන්දන්නේ වන්දක්කේ නෑ මේක. ඔයාලට ලියුම ඉතල දාලේ. ඔව්. එහෙනම් පුංචි වට්ටගෙන. එහෙනම් වට්ටගෙන. මොකද වට්ටගෙන? මේ තඹ සන්නස් කෑල්ලක් තියෙනවා මේක හම්බුන්නේ නැද්ද? මට හම්බුනේ එකක් නෑ. මේ සන්නස් කෑල්ල මේ බලන්න අපේ නිලි දුක්ගල දිගානකොට වැටෙනවා සැටිය යටද. ඔව්. හරිද මම මිලි දෙපා කියද්දි කොස්ස දාලා ගත්තා. මේක යට දූවිලිනේ මෙයා. ඔව්. ඒ දූවිලි ගොඩේ මේක දූවිලිත් එක්ක පිය දාලා ගත්තා. ඔව්. ඔන්න කිඹුන් අරිනවා දැන් ගෙදර. ඒ මොකද? එපයි කියද? දුවිල්ලට. නෑ නෑ. මේ කොලේ බලි. සන්නසි. ඔව්. නෑනි. නයිද පචාර පොඩි උන් දෙන්න. පොඩි උන් දෙන්න ඒක අදගෙන සම්දුවින. ඒ මොකද? සම්දුවින උන් දෙන්න. මේක අරගන්න බලන්න. ඔව්. අන්න උන්ගේ තාත්තයිලා දෙන්න උන්ට කොහෙද කැරෙනක. කොහොමද? ඒකේ බලි. කොලේ බලි. ඔන්න බලි. නුදගේ වෙන මොනවාද උනේ ඉතින්? වෙන මොනවාද කියන්නේ තව ඔන්න අපේ දුව ඔව්. මේක බිමු අත්තලා ඔව්. තීර දැක්කේ නෑ අවිල කෙලින්ම වැගුවා සුනිස් ගාලා ගාලා තාලි මැද්දේ ඔව්. ඔන්න දුක කොහමද කොලේ බලි ඔක විසිකොල දැම්ම නෑ ඉවතනේ. විසි කරන්නේ බෑ විසි කරන්නේ මම මේක දැන් සඳුන් වතුරින් හොදේ ඔව්. අලුත් රෙදි මේ කඩේක බැං තියාගෙන මේ අදන් ආයි අනී ඇත්ත. ඔව් ඔළුවේද තියන් ආ. ඔය නෙමෙයි එහෙනම් මේ බුම මේ බක්සියෙන් ගෙනාවේ ඔයාද කියන්නේ ඒ දේවාලේ නාගයෙක් ඉන්නේ ඔව්. නැණිකක් තියෙනවද කොහෙද? බඩි අන්න මරාගත්තා. වදේ සමායින්ද දෙදෙනාට නදදුවා නදන කරන වලදී සමාව දෙන්න අනේ සමාව දෙන්න දහස් වාරයක් සමාව දෙන්න මේ නදදුවාට මේ පක්කලා නෙවෙයි පිස්සුද දරදී මෙන්න මේකට පිස්සුද කොහෙද පොඩ්ඩක් එන්න බලන්න. පිසි නෑ මනුෂ්‍යයා එහෙනම් මහද කුටි දවස් ඒ දවසේ දිනන ගුජි කන් සාත්‍යද ගැන මට කියලා දුන්නේ ඔව් ඉතින් ඒවා ඇත්තටම සත්‍ය වෙන්නලා තියෙන දේවල්. සත්‍ය වෙනවා කියලා ඔයාන්නේ මටත් දිගන්නේ ඕවා අනේ මේ කවුද ඔප්පු කොරයන්නේ මට ඔය තඹසන්නතක් කෙහෙම මොලක් ආවෙත් නෑ. කිව්වන්දි මාමසිය කියලා කිය සමායි දවස් හරක් සමායි දෙතවන්නන්සේ මම ආදී අයිල බාරයක් කොප්පු කොයිද මේ මිනිස්සුන්ට මොනවද වුණොත් දෙයනේ මටත් ඉතින් කවුරුවත් නැති වෙනවනේ ඒක. ඔය දී පිස්සු දානේ ඔයා කියන්නේ අර කන්දේ නේද මේ අපේ කන්දේනේ. ඔව්. එහා අපේ කන්දේ විහා එකේ. ඔව්. ඔව්. එතන හාස් කොන්නේ කියලා දුව කියන්නේ. මොකද්ද දින හාස්කෝ? ඔයා ඒක දවසක් මම ගියා හරිද ඔය කියන්නේ. මම ගින් තියෙනවා. හරි මම ගියා අපේ අර දුවට යන්න ඕනේ කියලා මං ගියා. හරි. ඔන්නේ යනකොයිද? ඔව්. හරි ඒතර අද අපේ පුතාලා කම්පැනි එකක් තියෙනවනේ. ඔව්. ඒ පුතාට කොහෙද කම්පැනි? ඔව් ඔව් ඔව්. ඒකේ ඩිරෙක්ටර් පෝස්ට් එක දැන් නෑ ඔය කවුදුත් නෑ. හරි වෙකන් දුවලා. අන්න මොකද්ද එකක එහෙම තමයි කිව්වේ. හරිද? දැන් ඔය කොට ඊළඟට කවුරු හරි ඉතින් කව හරි දාන්න දෙතේ. ඔන්න ඒකේ ඉන්න මේ අර ලයින් සුපර්වයිසර් කියලා එකෙක් ඉන්නවා. හරි හරි. හරිද? ඌ ඇවිල්ලා යදිනෝ. අනේ මටම ලැබේවා වෙන එකෙත් ලැබේවා ඇඩ්වර්ටයිසින් මැනේජර්ට ලැබේවා ඕක කියලා යදිනවා. හරි හරි. හරිද? ඉතින් අදුයි නම් කියන දේවාලේ කපුවා. ඔය ඇඩ්වර්ටයිසින් මැනේජර් කියන්නේ මේ ආවල් එක්කෙනා නේද අද නිල් පාටි කවිසියක් ඇඳගෙන හිටියද උදේ. නෑ කොහොමද? අද ඕකේ. ඉතින් හරිනේ. හරිනේ. කොහොමද ඉතින් මේ මිනිස්සු දන්නෝ කමිසෙත් දන්නා විනියා. දන්නේ කොහොමද? දන්නේ ඒක තමයි අඳුනින් බලන්නේ. අඳුනෙන් නෙවෙයි බලන්නේ ඇඩ්වර්ටයිසින් මැනේජර් තුදේ ඇවිල්ලා එතන යදලා ලයින් සුපර්වයිසර්ට නොලැබේවා ප්‍රොඩක්ෂන් මැනේජර්ට නොලැබේවා මට ලැබේවා කියලා. නිල් පාට කමිසෙන්. තුන්දෙනාම ඇවිල්ලා එක තැනට යදලා තියෙන්නේ. අඩිය පොලුත් දාලා ගින්. එතකොට කොහොමද දෙයියෝ දැන් දෙන්නේ? දෙයියොන්ටත් හරි අප්සෙට් එක නේ. දෙයියෝ මං හිතනවා. ඔව්. මම දෙයියෝ නම්. ඔව්. මොකද? නෑ දෙයියෝ නම් ඔව්. මම කරන්නේ තුන්ද තුනක ලියන ප්‍රොඩක්ෂන් මැනේජර්, ලයිට් සුපර්වයිසර්, ඇඩ්වර්ටයිසින් මැනේජර් උඩ දාලා ටැග් ගාලා එකක් ගන්නවා. හරිද කියන්නේ? එයාට දෙලා ඩිරෙක්ටර් කව. නැත්නම් 10 20 ගයිද? ඕ 10 20 30 දී වරයට. ඔන්න ඉතුරු ඉරෙක් කරා ඩිරෙක්ටර්. කවුද ඩිරෙක්ටර් වෙලා තියෙන්නේ? මන් දන්නේ කවුරු හරි වෙලා ඇති. ඔයාට තේරෙන්නේ නැහැ ඔය දෝතනේ කන්දේ දේවාලේ ඇත්තටම හනිමස් තියෙන.
අනේ දෙවනා නෑ කියලා කියන්නේ. නෑ තමයි. හරි එහෙනම් ඔයා දන්නවද සිරිපාලට වෙච්ච දේවල් දන්නවද? මොකද තැඹිලි වල්ලක් ඇඟට වැටුනේ ඌ. ඔව් ඔය දන්නවද සිද්ධිය ඔයා සම්පූර්ණයෙන් දන්නවද මොකද එහෙම වුනේ කියලා? නෑ. ඌ ඒ දේවාලෙට බැනලා දන්නවද? ඔව්. ඔයා කියන්නේ දවසක් අපි ওই දේවාලෙට යන දවසේමනේ ඔක වුනේ. ඔව්. මොකද දේවල්ට අදෝ කියලා බැලලා තියෙන්නේ. ආ? කොහොමද බැලලා? නෑ අපි දේවාලෙට යනකොට අනේ ඔය බම්බු ඉතිහාසකමක් නේ. ඔය මූ කිව්වා. දැන් ඔයාටත් කිව්වන්නේ. මම ඒ ඌ කිව්ව එක කියලා බැන්නා සමාවෙන්න ඕනේ. නිකත් වැරද්දක් නෑ සමාවෙන්න ඕනේ. දාස්තරේ සමාවෙන්න ඕනේ. හරිද? මම මොකද පුතේ ඔබ වැරද්ද කටවරද්ද ගත්ත පුතෝ කියලා කිව්වා. ඔව්. ඌගා මූ ගිහින් එදා ගහක් කපයි. ඔව් ගස් කපන එක නිරසාව. ඔව් ගිහින් මූ ඔයාට කියන්නේ මූ ගහට නැගලා. ඔව්. ඉත්ත උදේ ඉඳගෙන. ඔව්. ඉත්ත ගහට අයිවලා තියෙන පැත්තෙන් කැපුවා. අත්තට නැගලා මේ අනිත් පැත්තේ. ඔව් උද්දාරපදෝස් ගාලා බීම. අනේ කොහොමද බලේ? බලේ නෙවෙයි ඌගේ තියෙන ගොංකමනේ. තකදීරුකම. ගොංකම එතකොට ඊට පස්සේ මොකද වුනේ? ඔය තම්බිලි කේස් එක මොකද වුනේ? මොකද උනේ? මොකද වුනේ කියන්නේ ඌ යුගේ ආදුවයි. ඔව්. උන් දෙන්න ගියා තම්බිලි වල ලබ්බායි. ඔව්. ඊළේ උලා කරේ මොකද තම්බිලි වල ගානක් ගාලුවා. ඔව්. නගලි උලා අත්තට උඩින් ලනුව දාලා ඔව්. තම්බිලි වල ගැට ගැහුවා. ඔව්. වල ගැටේ තමයි හයින් කපුවා. ඔව් ඊට කපුවා තම්බිලි වල දෝංගල බිම මූගේ වලුයි. අනේ කොහමද බලේ? බලේ නෙවෙයි අරුගේ ගොන් මොලේ. ගොංකම කියන්නේ ඌ දෙතෙන්ට හිතෙව්වයි. මොකද්ද හිතේ? එහෙම හිතෙව්වයි ඒ කරපු පාපේ කර්මෙට. අනේ පාප කර්මෙට එන්නම රටහරක් උන් දෙන්නම එක බානට වැඳලා හාන්ද දාන්න ඕන. හාන්ද දාන්න නෙවෙයි ඔය අම්මේ මගේ මේ පිටතේ බුදු මේ සන්නස කොයිතරම් පරණ ඇද්ද ඉතින් දෙයි ආමුදුනේ මට ඉතින් මේව ගන්න ලැබුණා. කොන්නෝක දෙනවා බලන්න පොඩ්ඩක්. දෙන්න මේ ගන්න බෑ. ඉල්ලන්න බෑ. මේක මගේ මොකද දැන් මට තියෙන ගොඩාක් දේවල් ඉස්සරහට මේකට කියලා කොහෙද ගන්නේ? ඕකට කියලා ඔක්කොම කෙරේ ගැනි. ගන්න බෑ කොහොමද බලන්න කොහොමද කියලා බලද්දි කොහොමද පැන්ටික් ලුක් එක කොහොමද? මේකට කියලා පොඩි වැඩක් කරගත්තා. මොකද්ද? මම ආස්කමේ? ඔව් විදිය මේක අරගෙන මේකට වැඳලා දාගත්ත සාක්කු. දාගෙන ගියා හදි බුකියට. හරිද? කීන ඉවිදේලා රුපියල් 35ක් දාලා ඇල්දුවා එකෙක්. හරිද? ආරදී මනා කොහෙද කරලා? දෙනෝ හිත දෙනෝ හෙට රුපියල් 500ක් දාලා ලොකු ගාණක් ගන්නක් කොල්ලා හරිද? මොකක්ද ඔය කිව්වලේ? නැද්ද? ඒ බෝඩියා. ඇයි? සූදුවට මේ එනවා දෙයියෝ උදව්වට. ඇයි සූදුවට එන්නේ මම ඉතින් චිත්තකක් නේ. ඔව් චිත්තකක් දේවා. මේක තමයි මගේ වාසනාව හරිද? දෙන්න උත්තේ ගාතවත් බලද්දොත් පොඩ පෙන්නද? කොහෙන්ද මට දෙන්න. දෙන්නම් අරගෙන දුවන්න බෑ. අතට දෙන්න බලන්න. අරගෙන දුවනවද? අරගෙන දුවන්න පිස්සු රිලේ දෝක අරගෙන මන් දුවන්න. කොහෙන්ද? එහෙනම් බලන්න අර ගන්න බෑ. මට දෙන්න බලන්න අතට. වතෙන්නේ මේ මොකද මොකද? කොහොමද බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන්නේ? බ්‍රාහ්මී අක්ෂර වලින්ද මේ 1975 කියලා ගාලා තියෙන්නේ. කොහොමද? කොහේ මේ තියෙන්නේ? ඔය පැත්තේ නෙමෙයි මොකද අනිත් පැත්ත. අනිත් පැත්ත නෙමෙයි. කොහොමද? අන්න කොහොමද බ්‍රාහ්මී අක්ෂර නෙවෙයි 1975 මේ බයිසිකල් ලයිසන්ස් තාදු කැලලක් මේක වදී මොකද මැත්තා මොකක් කාටද තව පෙන්නුවේ මේක කාටද වෙන්නේ නැහැ කිසිද කට්ටි නැන් දැන් කො බලන්න මේ බලනවා තියෙන්නේ බැරින්න කො මේක ඔය තියෙන ශ්‍රී ලංකා කියලාත් ගහලා උන්ට හැනගාද්දි බෑ කොබේ කාටද ඒවා ඕනේ උන්ට දැන් ඕකෙන් මොනවද ඔක අපල උනාය කරගත්තා අනම්මන කිව්වේ මේ මම යනවා මේ හැනගාන්න මුන්ට යකෝ අපේත් එක ශ්‍රී ලංකාවේ අපි ඉතින් මේ බස්තියේ නේද අපේ බක්සියේ නේද මුම්මයා නවත්තගෙන මොකද එව්වම බක්සියේ නෑ මැටි මෝල්කම